අද වීඩියෝ එක හරියට බැලුවොත් ඔයාට පුළුවන් කිසිම නොලෙජ් එකක් නැතත් ඔයාට සාර්ථක ලෙස ලොකු ආදායමකට යන්න. ඉතින් ඔයාට මතක ඇති මම මීට මාසයකට දෙකකට විතර කලින් ඩිසයිනින් ක්‍රවුඩ් ගැන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඒක වගේම වෙබ්සයිට් එකක් තමයි මේක. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේම ඩිසයින් එකක් හරි නැතවා Canva එකකින් හරි Photoshop වලින් හරි හදාගත්ත ඩිසයින් එක මේකට අප්ලෝඩ් කරලා ඔයාට පුළුවන් ඒ හරහා ලොකු ආදායමකට යන්න. ඉතින් මෙතනදී මම සම්පූර්ණයෙන්ම account එකක් හදාගන්න තැන ඉඳලා අපි කොහොමද මේකෙදි වැඩ කරන් යන්නේ, ඒ වගේම payment method එකක් අපි කොහොමද add කරගෙන හරියට payment එකක් ගන්නෙ කොහොමද මේ සම්බන්ධව සරලව මුල ඉඳලම කතා කරනවා. ඉතින් ගොඩක්ම පැහැදිලිව ඔයාලට මම මේ වීඩියෝ එකේදී මේකේ තියෙන විස්තර හැමදේම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා දන්නවා මම ඔයාලට ඊටාම සරලව තමයි හැමදේම පැහැදිලි කරන ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන මේ වීඩියෝ එකෙත් මම ඒ විදිහටම ඔයාලට පැහැදිලි කරනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවාද මේ වෙබ්සයිට් එකේ අපිට කරන්න තියෙන වැඩ සහ ඕනම කෙනෙක්ට මේ වෙබ්සයිට් එකේ මං කව වැඩ කරගෙන යන්න පුළුවන් කියලා. මොකද මම කියලා දෙනවා ඔයාට කිසිම knowledge එකක් නැතත් කිසිම හැකියාවක් නැතත් ඔයාට ඩිසයින් එකක් අපි කොහොමද කරන්නේ මේ වගේ තැන ඉඳලම ඔයාට සම්පූර්ණයෙන්ම මුලින් ඉඳලා මේ වීඩියෝ එකේ කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක එක තැනක්වත් මිස් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවෙක්ට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම මතක ඇතුව පල්ලා තියෙන ලයික් බටන් එක ක්ලික් කරලා ලයික් එකක් දාන්න අපේ වීඩියෝ එකට. ඉතින් ඔයා අලුතෙන්ම නම් මේ වීඩියෝ එක බලන්න ඔයාට පුළුවන් පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු අද මම ගෙනල්ලා තියෙන වෙබ්සයිට් එක මොකද්ද, කොහොමද අපි මේ වෙබ්සයිට් එකේ වැඩ කරන් යන්නේ කියලා. හරි. ඉතින් අපි මේ වැඩේ කරන්න කලින් මුලින්ම මේ වෙබ්සයිට් එකේ account එකක් හදාගෙන ඉන්න ඕනේ. මම ඔයාලට හරියටම account එක හදන විදිය කියලා දෙන්නම්. ඉතින් ඒ නිසා වීඩියෝ එක හරියට බලන්න, එක තැනක්වත් මග අරගන්න එපා. එතකොට ඔයාලට account එක හදන තැන හරියට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා ෆෝන් එකකින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ලැප්ටොප් එකකින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා මේ මං වගේ කම්පියුටර් එකකින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මොකෙන් කරත් ඔයා අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම ඔයාගේ ලැප්ටොප් එකේ හරි ෆෝන් එකේ හරි ඔයාගේ බ්‍රවුසර් එකට ඕපන් කරගන්න ඕනේ. ඒ කියන්නේ මම පාවිච්චි කරන්නේ ගොඩාක් වෙලාවට Google Chrome එක. මේ විදිහට මම මේක ඕපන් කරගන්නවා. හරි. ඔයත් ඉස්සෙල්ලාම ඔයාගේ Google Chrome එක මේ විදිහට ඕපන් කරගන්න. ඊළඟට මෙන්න මෙතන තියෙන search bar එක. URL කියලා තියෙන්නේ මේ උඩත් තියෙනවා. මෙන්න මෙතන sasal.com කියලා search කරගන්න. මෙන්න මේ විදිහට මම මේ විදිහට sasal.com කියලා මේ විදිහට search කරගන්නවා. මෙතනදී මේ sasal.com කියන එකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඕනම කෙනෙක්ට එතකොට link එකකින් එකපාර website එකට යන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ විදිහට automatically search කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට මම direct මෙතන දාලා තිනවා. ඔයාලට මේක බලලා type කරගන්න පුළුවන්. හරි. මම හිතනවා පැහැදිලි කියලා. ඊළඟට මේ enter button එක click කරලා මම මේක search කරගන්නවා. හරි. මේ විදිහට අපිට sasal.com එක බලා ගන්න පුළුවන්. මම කියලා දෙන්න පැහැදිලිව මොකද්ද මේ website එකෙන් වෙන්නේ කියලා. ඉතින් මේ website එකෙන් වෙන්නේ අපි මේ වෙබ්සයිට් එකට ඩිසයින් එකක් හදලා දානවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙයාලගේ තියෙනවා එක ටෙම්ප්ලේට් වගේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ මේ විදිහට මග් එකක් තියෙනවා. මේ මග් එකට ඔයාට පුළුවන් ඔයා හදාගත්ත මොකක් හරි පොඩි ඩිසයින් එකක් තියෙනවා. අපි හිතමුකෝ චිත්‍රයක් ඇඳලා කියලා. ඒ චිත්‍රය ඉතාමත් ලස්සනයි කියලා හිතමු. ඔයාට ඒ චිත්‍රය මේ විදිහට කෝප් එකට දාගන්න ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට මේ කෝප් එකට ඔයාගේ ඩිසයින් එක දාලා සෙල් වෙන්න දාන්න. හරි. ඉතින් මෙහෙම සෙල් වෙන්න දැම්මට පස්සේ ඔයාගේ මේ ඩිසයින් එකට ආසීතිලා මේ කෝප් එක ගන්න කෙනෙක් ආවොත් ඔයාගේ ඩිසයින් එක විකුණුනාට පස්සේ ඔයාට ඒකෙන් කමිෂන් එකක් හම්බ වෙනවා. මං හිතනවා ඔයාට සරලව පැහැදිලි කියලා. ඉතින් මෙතන කෝප් විතරක් නෙමෙයි ඔරලෝසු තියෙනවා, ටී-ෂර්ට් තියෙනවා. ඉතින් මේ වගේ එක එක දේවල් ගොඩක් තියෙනවා. ඔයාට තියෙන පොඩි වැඩකින් ඩිසයින් එකක් හදලා මේකට දාන්න විතරයි. ඉතින් ඒක ඔයාට සෙල් වෙන ගාණක් ගන්න ඔයාට ඔයාගේ account එකටම කමිෂන් එකක් මෙයාලා දෙනවා. ඉතාම සරල වැඩක් තමයි මෙතනදී වෙන්නේ. කිසිම අමාරුවක් නැහැ. ගොඩක්ම ලේසි. ඩිසයින් එකක් හදාගන්න දන්නේ නැති අයට පවා ඩිසයින් එකක් හදාගෙන මේකට අප්ලෝඩ් කරන විදිය මම අද කියලා දෙනවා. ඒ කියන්නේ අපිට Canva එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඩිසයිනින් දැනීමක් හොඳටම තියෙනවා නම් ඔයාට Photoshop පාවිච්චි කරලා ඔයාගේම ඩිසයිනින් දැනීමකින් ඔයාට මේකට ඩිසයින්ස් දාන්න පුළුවන්. මම සම්පූර්ණයෙන්ම දැන් account එක හදන තැන ඉඳලා ඩිසයින් එකක් දාන තැනට එනකම් ඔයාලට කියලා දෙනවා. ඔයාලට ඉතින් දිගටම වැඩේ කරන් යන්න තමයි. හරි. ඉතින් මෙතනදී මුලින්ම අපි account එකක් හදා ගන්න ඕනේ. account එක හදා ගන්න කලින් මම අර වෙනදා කියනවා වගේම ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එක ගැන හොඳ රිසර්ච් එකක් කරන්න. මොකද මම කිව්ව පළියට මේකේ වැඩේ පටන් ගන්න නැතුව ඔයාම මේ වෙබ්සයිට් එක ගැන හොයන තරමට ඔයාට ලොකු දැනීමක් යනවා. හරි. මේ විදිහට පල්ලයට චුට්ටක් ගිහලා බලන්න මොනවාද ඩිසයින්ස්. ඔයාට බලා ගන්න පුළුවන් මේ ටී-ෂර්ට් වලට දාලා තියෙන ඩිසයින්, CD වලට දාලා තියෙන ඩිසයින්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්.
ඉතින් මේ විදිහට ඊට පස්සේ අපි දැන් මේකේ account එකක් හදා ගන්න ඕනේ. මේ account එක හදාගන්න මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා sign in button එක. නැත්නම් මෙතන තියෙනවා sell on sasel කියලා. මේ දෙකෙන් එකක් click කරගන්න පුළුවන්. මම මෙතනදී sell on sasel කියන එක click කරගන්නවා. හරි. අපි දැන් මේක sell කරන්න යන්නේ අපි design එක. ඒකයි මම ඒක click කරේ. හරි. ඊළඟට sell on sasel කියන එක මෙන්න මේ විදිහට මම මෙතනින් click කරගන්නවා. ඔන්න අපි දැන් ඊළඟ තැනට ආවා. මෙතනදී ඔයා account එකක් හදා ගන්න ඕනේ. මෙතනදී ඔයා account එක හරියටම හදා ගන්න ඕනේ. මම ඔයාට ඒක සම්පූර්ණයෙන්ම දැන් කියලා දෙන්නම්. හරි. මෙතන email කියලා තැනක් තියෙනවා. මේ විදිහට email තියෙනවා. නැත්නම් ඔයාට direct continue with Google දීලා ඔයාට account එක හදා ගන්න පුළුවන්. ඊට වඩා ඔයාට මෙන්න මෙතන email එක දීලා continue කරන්න පුළුවන්. හරි. continue දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදී strong password එකක් දෙන්න කියලා මෙයාලා කියනවා. ඉතින් මෙතනදී ගොඩක් හොඳ strong කාටවත් හොයාගන්න බැරි හොඳ password එකක් ඔයා මෙතන දෙන්න. මොකද ඔයා මේ website එකේ වැඩ කරනවා නම් ඔයා මේකේ trusted එක ගැන ඔයා හිතන්න. මොකද ඔයාගේ account එක ඔයා design විකුණන account එක. ඒතකොට මේක ගොඩක් වෙලාවට හොඳ password එකක් දාලා ඔයා ආරක්ෂා කරලා හදාගන්න. ඉතින් මම මෙතනදී password එක පාවිච්චි කරනවා. හරි. මේ විදිහට මම මෙතනදී password එකක් පාවිච්චි කරා. ඉතින් ඔයත් හොඳ strong password එකක් දාගන්න. ඉතින් මේ password එක කොහරි ලියලා තියාගන්න. මොකද අපිට සාමාන්‍ය password කියනවා නිතර දෙවෙලේ අමතක වෙනවනේ. ඒ නිසා මේ password එක note එකක් දාගන්න කොහරි මතක හිටින දැනක. ඊට පස්සේ මෙන්න මෙතන දෙනවා yes I like කියලා ටික් එකක් දාන්න තැන මේකට ටික් එක දාගන්න. හරි. මම හිතනවා පැහැදිලියි කියලා. ඊළඟට මේ තියෙන create new account කියලා මේ තියෙන්නේ. මෙන්න මේක click කරගන්න. ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ account එක දැන් ලස්සනට හැදුනා. හරි. දැන් අපිට තව පොඩි වැඩ කිහිපයක් තියෙනවා මෙතනදී කරගන්න. ඉතින් මෙතනදී ඔයාගේ first name එක දෙන්න තියෙනවා. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ නම දෙන්න. ඉතින් ඔයාගේ ඇත්ත නම දෙන්න පුළුවන් මෙතනදී. හරි. මෙතනදී මම මගේ නම දුන්නා. ඊළඟට මෙන්න මෙතන ටික් එකක් දාන තැනක් තියෙනවා. මම මෙතන මේ ටික් එකක් දාගත්තා. ඊළඟට ඔයාට මෙතන okay බටන් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක click කරන්න. හරි. ඔන්න දැන් අපි නමත් හදාගෙන ඉවරයි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා continue කියන බටන් එකක්. ඉතින් මේ තියෙන්නේ අපිට email එක verify කරගන්න. ඉතින් මෙන්න මෙතන continue කියන බටන් එක click කරගත්තට පස්සේ ඔයාගේ email එකට ඔයා පාවිච්චි කරපු email එකට අපි ඉස්සෙල්ලාම දුන්න email එක මෙන්න මේ email එකට පොඩි request එකක් එනවා. අපි බලමු මොකක්ද ඒ කියලා. හරි. ඔයා mail එකට ආවට පස්සේ ඔයාට email එකක් ඇවිල්ලා ඇති ඔයාගේ email එක verify කරන්න කියලා. ඉතින් මේ විදිහට validate email address කියන තැනට මම මෙන්න මේ විදිහ click කරගන්නවා. පස්සේ automatically ආයෙ අර website එකට ඇවිල්ලා මේ විදිහට ඔයාගේ email එක verify වුණා කියලා ඔයාට message එකක් එනවා. හරි. මං හිතනවා පැහැදිලි කියලා. ඉතින් ඔයාගේ account එක දැන් සාර්ථක ලෙස හැදිලා ඉවරයි. ඊළඟට මම මෙතන okay button එක දෙනවා. හරි. ඊළඟට තව පොඩි දේවල් කිහිපයක් තියෙනවා කරගන්න. මම ඔයාලට ඒ දේත් ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්. හරි. මම ඔයාලට මුලින්ම කිව්වා අපි කරන්න යන්නේ ඩිසයින්ස් විකුණනවා. ඒ කියන්නේ අපි අපේම ඩිසයින්ස් අපි මේකෙදි අපේ මග් එකකට දාලා හෝ ටී-ෂර්ට් එක දාලා අපි කරන්න විකුණන එක. එතකොට අපිට ෂොප් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ස්ටෝර් එකක් අපිට තියෙන්න ඕනේ. අපි ඔන්ලයින් මොකක් හරි දෙයක් කරනවා නම් අපිට ස්ටෝර් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය ෆිසිකල් කඩයක් දානවා වගේ කඩේට නමක් තියෙනවානේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. අපිට මෙතනදී නමක් තියෙන්න ඕනේ අපේ ස්ටෝර් එකට. උදාහරණයක් විදිහට මෙන්න මෙතන ඔයාගේ ස්ටෝර් එකේ නම දෙන්න තියෙනවා. මේ ස්ටෝර් එකේ නම දෙනකොට සාමාන්‍ය ඕනම කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් ලස්සන නමක් දෙන්න. දැන් මට ඔයාලට මම account එක හදන්න පෙන්නන නිසා මම මෙතන අපේ ස්ක්‍රැෆී කියන එකම දෙන්නම්. ඒතර ඔයාලට හැමෝටම බලා ගන්න පුළුවන් ලේසිනේ. ඔයාට යුනික් නමක් මෙතනදී දෙන්න. ඉතින් මේ විදිහට මම ස්ක්‍රැෆී කියලා එක දෙනවා. ඉතින් ඔයාටත් ඕන එකක් මෙතනදී දෙන්න පුළුවන්. හරි. ඔයාට බලා ගන්න පුළුවන් ස්ක්‍රැපී කියලා දුන්නාට පස්සේ මේක not available කියලා වැටෙනවා. ඉතින් මේ විදිහට වැටුනොත් ඔයාට මේ විදිහට ඉස්සරහින් අංක දෙකක් දාගන්න පුළුවන් මේ විදිහට. නැත්නම් වෙන මොකක් හරි දෙයක් දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම දැනට අංක දෙකක් මේ විදිහට දාගන්න. ඉතින් ලේසි නිසා ලේසියට තමයි දාගත්තේ මේ විදිහට අංක දෙකක් දෙන්න නැතුව ඔයාට පුළුවන් යුනික් නමක් පාවිච්චි කරන්න. ඊළඟට මෙන්න මෙතන I am not a robot කියන බටන් එක මේ විදිහට දෙන්න ඕනි. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙන create a store කියලා දෙන මෙන්න මේක දෙන්න පුළුවන් ඔයාලට. ඉතින් මෙතනදී මම අර කිව්වා වගේ නම දෙනකොට මේක යුනික් නමක් දෙන්න ඕනේ. මොකද ඔයාගේ ඩිසයින් එක ගන්න එන කස්ටමර්ට ඔයාගේ නම හොඳට මතක තිබ්බොත් එයා ආයි පාරක් ඔයාගේ ස්ටෝර් එකට එන්න පුළුවන් ඔයාගේ ඩිසයින් එකක් මිලදී ගන්න. ඒ නිසා හොඳ යුනික් නමක් දෙන්න. ඊළඟට create a store ගැන ක්ලික් කරන්න. හරි. මෙන්න මේ විදිහට ඔයාගේ ස්ටෝර් එක create වුණා. හරි. මම හිතනවා වැඩේ පැහැදිලි කියලා. අපිට තව පොඩි දේවල් කිහිපයක් මෙතනදී හදාගන්න තියෙනවා. මම ඔයාලට ඒ දේත් පැහැදිලි කරලා දෙන්නම්.
හරි ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ස්ටෝර් එකේ ඉන්ෆෝමේෂන්ස් ටික එඩිට් කරන්න ඇවිල්ලා තිනවා. දැන් මෙතනදී ඔයාගේ ස්ටෝර් එක ගැන කට්ටිය දැක්ක ගාම අඳුර ගන්න දෙයක් තමයි මෙතනදී තියෙන්නේ. මම ඔයාලට පැහැදිලි කරන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා. ටැග්ලයින් එක කියලා තැනක් තියෙනවා. ටැග්ලයින් එක කියන්නේ අර හෙඩ්ලයින් එක වගේ. කියන්නේ ඔයාගේ ස්ටෝර් එක දැක්ක ගාම කෙනෙක්ට පේන්නේ මොකද්ද කියලා. මෙන්න මෙතනට ඔයාලට ක්‍රියේටිව් ටැග්ලයින් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේක මම chat GPT එකට කියලා හදාගත්තා. ඉතින් ඔයාලට මේ විදිහට ක්‍රියේටිව් ට්‍රෙන්ඩි ටැග්ලයින්ස් කිහිපයක් මෙයාලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට මම පළවෙනි එක මට හොඳයි කියලා හිතින් නිසා මේක තෝරගන්නවා. ඉතින් ඔයාලටත් මේ විදිහට ටැග්ලයින්ස් කිහිපයක් chat GPT එකට කියලා ගන්න පුළුවන්. ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් තනියම හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ටැග්ලයින් එක මම මෙතනට දැම්මා. හරි. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ විදිහට about එක හදාගන්න. ඒ කියන්නේ අපේ ස්ටෝර් එකේ මොකද්ද වෙන්නේ? මේ වගේ දෙයක් ගැන පොඩි about එකක්. ඒ කියන්නේ හැඳින්වීම characters මේ තියෙන 2000කට අඩුවෙන් තමයි හදන්න ඕනේ. මේ විදිහට ඔයාලට පොඩි එකක් හදාගන්න පුළුවන්. මේකත් ඔයාලට chat GPT එකට කියලාම හදාගන්න පුළුවන්. ඉතින් මම පොඩි description එක chat GPT කියලා මේ විදිහට හදාගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට පොඩි එකක් හදාගන්න. ඉතින් මම මේ විදිහට හදාගත්තා. ඊළඟට ඔයාලට පුළුවන් ස්ටෝර් බැනර් එක. ස්ටෝර් බැනර් එකක් හදාගන්න. කියන්නේ ඔයා දැකලා ඇති සාමාන්‍යයෙන් Facebook එකේ අපි cover එකට පාවිච්චි කරන්නේ ලස්සන covers අන්න ඒ වගේ ඔයාලට බැනර් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ලේසියෙන්ම Canva එකට ගිහලා හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම දැනට එකක් නැති නිසා සාමාන්‍ය ෆොටෝ එකක් මොකක් හරි දාගන්න. ඉතින් මේ විදිහට ඔයාලට මේ ස්ටෝර් එකේ පිටිපස්සේ තියෙන මේ බාර් එක මේ බාර් එකට තමයි ඔයාගේ cover එක වැටෙන්නේ. උදාහරණයක් විදිහට අපි ෆොටෝ එකක් අරන් මේ විදිහට දාමු. මම මේ විදිහට මගේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකක් මේ විදිහට අප්ලෝඩ් කරගත්තා. ඉතින් මේක අපි කොහොමද වැටෙන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට මේ විදිහට මගේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකක් මම මේ විදිහට අප්ලෝඩ් කරගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ මොකක් හරි තියෙන එකක් මේ විදිහට අප්ලෝඩ් කරගන්න. නැත්නම් ඔයාලට Canva එකකින් හදන්නත් පුළුවන්. මම මේ විදිහට මගේ දැන් තියෙන එකක් මේ විදිහට අප්ලෝඩ් කරලා හදාගත්තා. හරි ඊළඟට ඔයාලට වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාගේ ඩිසයින් දාපු වෙබ්සයිට් එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඔයාලට මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මෙතනදී දෙන්න පුළුවන්. මම දැන් එහෙම මට මුකුත් නැති නිසා මම එහෙම දෙන්න යන්නේ නැහැ. ඊළඟට ටැග්ස් කියන්නේ කවුරු හරි ඇවිල්ලා මොන හරි ස්ටෝර් එකක් සර්ච් කරාට පස්සේ ඔයාගේ ස්ටෝර් එක උඩටම එන්න නම් මේ ටැග්ස් කියන ඒවා හරියට දෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට ඩිසයින් ඔයාගේ දැන් අපි හිතමු ඔයා ටී-ෂර්ට් ඩිසයින් කරනවා ටී-ෂර්ට් ඩිසයින් මෙන්න මේ වගේ කිහිපයක් ඔයාලට දෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේකත් මේ ටැග්ස් කියන එක කොපි කරන් ගිහලා chat GPT එකට ගිහලා දැම්මට පස්සේ එයා ඔයාලට අවශ්‍ය ටැග්ස් ටික මෙන්න මේ විදිහට දෙනවා. අපි බලමු මොනවද දෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙයා කිහිපයක් දෙනවා. ඔයාලට මේ ටික මුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ඩිසයින් ස්ටෝර් කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට ටැග්ස් කිහිපයක් මේ විදිහට ඉතින් ඔයාලට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කස්ටමර් ක්‍රියේෂන්ස් ඉතින් මේ වගේ කිහිපයක් මම පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට කැමති ගානක් මෙතනදී දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට දැනට මෙතනදී 3ක් දුන්නා. හරි. අපි දැන් ඊළඟ සෙක්ෂන් එකට එනවා. මෙතනදී තියෙන location informations. location informations කියන්නේ ඔයා ඉන්න තැන දොරතුරු. ඉතින් අපේ city එක ගත්තොත් අපිට පුළුවන් මෙතනදී බදුල්ල කියලා දෙන්න. ඉතින් ඔයාගේ city එක ඔයාට මෙතනදී දෙන්න පුළුවන්. state එක අපිට දෙමු ඌව කියලා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් දෙන්න. ඊළඟට country එක අපිට ශ්‍රී ලංකන් කියලා දෙන්න පුළුවන්. ඊළඟට මම මෙතන submit කියන බටන් එක ක්ලික් කරලා submit කරගන්නවා. submit කරන්න කලින් චුට්ටක් ඔයා බලන්න ඔයා දාපු විස්තර ටික හරියද මෙන්න මේ විදිහට කියලා. ඉතින් ඔයාට මේ විස්තර ටික හරියටම හරිනම් ඔයාට පුළුවන් මෙතනදී මේ submit බටන් එක ක්ලික් කරලා submit කරගන්න. හරි. ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් successful create a store කියලා. කියන්නේ අපේ store එක සාර්ථක ලෙස create වුණා කියලා තමයි කියන්නේ. ඊළඟට start and design product. ඒ කියන්නේ අපිට පුළුවන් දැන් අපේ design sell කරන්න. ඉතින් මේ වගේ දෙයක් තමයි මෙතනදී කියන්නේ. ඉතින් ඔයාට මේක ක්ලික් කරලා ඔයාට පුළුවන් ඔයාගේ designs දැන් මේක sell කරන්න පටන් ගන්න. මම දැන් ඔයාට ඒ ටිකත් පිළිවෙලට කියලා දෙන්න. ඉතින් මෙතනදී අපිට products කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් accessories, baby and kids, ඉතින් office and school මේ වගේ ඔයාට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට කැමති දෙයක් ඔයාට තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයාට t-shirt print design දාන්න පුළුවන්. ඔයාට එහෙම කරන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති ඔයා කැමති දෙයක් මෙතනින් තෝරගන්න පුළුවන්. මම කියනවා ඔයාට design එක කරන විදිහ මම කියලා දෙනවා කියලා. ඒ නිසා උදාහරණයක් විදිහට ඔයාට මෙතනින් කැමතිම දෙයක් තෝරගන්න පුළුවන්. මම මෙතන t-shirt කියන එක තෝරගන්නවා. ඉතින් මොකද මට ලේසි t-shirt design එකක් කරන්න. ඉතින් ඒ නිසා මම මේ විදිහට t-shirt කියන එක තෝරගන්නවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් අපිට template එකක්ම දීලා තියෙනවා. කියන්නේ ඇත්තම මිනිස්සෙගේ. ඉතින් මේ මිනිස්සයාගේ මේ t-shirt එකට අපේ design එක දාන්න තමයි තියෙන්නේ. ඉතින් මේ t-shirt එක අපිට $15කට විකුණන්නත් පුළුවන්. ඉතින් මේ $15න් කමිෂන් එකක් අපිට ගන්නත් පුළුවන්. මම හිතනවා පැහැදිලි කියලා. ඊළඟට මෙන්න මේ add design කියලා තියෙන්නේ. add your design මෙන්න මේ ක්ලික් කරගන්න.
මේක ක්ලික් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ ඩිසයින් එකක් කරන්න තැනක් එනවා. හරි. දැන් තමයි අපි අපේ ඩිසයින් එක මෙතන දාගන්න ඕනේ. ඉතින් මෙතනදී මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් Canva එකට යන්න. Canva එක ඔයාලට මේ විදිහට අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන Canva කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් Canva එක මේ විදිහට ලේසියෙන් යන්න. ඊට පස්සේ ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන මේ sign up button එක දීලා Google account එක දීලා sign in වෙන්න. නැත්නම් ඔයාලට පුළුවන් Canva software එක ඔයාගේ computer එකට දාගන්න. ඉතින් මම මේ විදිහට දාගෙන ඉන්න නිසා මම මේ විදිහට software එකෙන්ම open කරගන්නවා. හරි. open කරගත්තට පස්සේ අපිට මේ විදිහට Canva එක බලා ගන්න පුළුවන්. මෙතනදී මම t-shirt design t-shirt කියලා මේ විදිහට search කරන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට designs කිහිපයක්ම ඇවිල්ලා තියෙනවා. ලස්සන designs කිහිපයක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී කිසිම දෙයක් කරන්න නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ design එකක් හැම දෙයක තෝරගෙන අර අතන්ට අප්ලෝඩ් කරන්න විතරයි. ඒ අප්ලෝඩ් කරනකොට මෙතනදී unique design එකක් නම් ගොඩක් හොඳයි. unique design එකක් ඔයාලට හදාගන්න තේරෙන්නේ නැත්නම් චුට්ටක් එහා මෙහා කරලා වෙනස් කරගත්තා. අර t-shirt එක තියෙන තැනට අප්ලෝඩ් කරා. එච්චරයි කරන්න තියෙන්නේ. ඔන්න මම දැන් ඔයාලට පැහැදිලිව කරන විදිය කියලා දෙන්න තමයි යන්නේ. හරි. මට හිතෙනවා මෙන්න මේක ලස්සන වෙයි කියලා. මේ ඩිසයින් එක ලස්සන වෙයි කියලා හිතන නිසා මම මෙන්න මෙතන customize this template කියන එකට යනවා. හරි. මේකට ගිහිල්ලා අපිට අවශ්‍ය නම් මේකේ තියෙන දේවල් customize කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට එහෙම customize කරගන්න අවශ්‍ය නම් මේ විදිහට customize කරලා ඔයාලට කැමති text එකක් මේකට දාලා මේ විදිහට customize කරගන්න පුළුවන්. ගොඩක්ම හොඳ දේ තමයි ඔයා මේක ඔයාගේ විදිහට customize කරන එක. මේක මෙහෙම දාන්නේ නැතුව ඔයාට දැන් මම මේක කරන විදිය කියලා දුන්නා. ඔයාට ඉතින් පොඩි අකුරු ටිකක් එහා මෙහා කරලා කලර්ස් ටිකක් වෙනස් කරගන්න විතරමයි තියෙන්නේ. වෙන මොකුත් කරන්න අවශ්‍ය නැහැ. මේක මෙහෙම දාන්න නැතුව ඔයාට පුළුවන් වෙනස් කරගන්න. මම දැන්ට මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම මේක මෙතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් දීලා ඔයාටත් මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට පුළුවන් ඔයා කම්පියුටර් එකට මේක සේව් කරගන්න. හරි. ඔන්න මම මේක ඩවුන්ලෝඩ් කරගත්තා මගේ කම්පියුටරේට. ඉතින් අපි දැන් යන් ආය පාරක් අර වෙබ්සයිට් එකට. හරි. වෙබ්සයිට් එකට මේ විදිහට අපි යනවා. ගියාට පස්සේ ඔයාට මේ විදිහට මෙතන බලා ගන්න පුළුවන් load images කියලා තැන. මෙන්න මේ ක්ලික් කරගන්න. ක්ලික් කරගන්න. ඔයාගේ PC එකේ හරි ඔයාගේ laptop එකේ හරි ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ඩිසයින් එක. මේ විදිහට අර ඩවුන්ලෝඩ් කරගත්ත ඩිසයින් එක මේ විදිහට ක්ලික් කරලා ඔයාට පුළුවන් ඒක මෙතනට අප්ලෝඩ් කරගන්න. මම හිතනවා සරලවම වැඩේ පැහැදිලි කියලා. හරි. ඊළඟට මේ ඩිසයින් එක ඔටෝමැටිකලිම මෙන්න මෙතනට වැටෙනවා. හරි. ඉතින් ඔයාට මේකෙදි වෙනස්කම් කිහිපයක් කරගන්න පුළුවන් මෙතනින්ම අවශ්‍ය නම්. ඉතින් මෙතන මේ විදිහට ඔයාට එක එක දේවල් තියෙනවා. ඔයාට ෆිල්ටර්ස් තියෙනවා. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා ඔයාට මේ විදිහට චේන්ජස් කරගන්නවා නම් ඒ දේවල් චේන්ජස් කරගන්න පුළුවන්. ඔයාට මේ මෙතන පොඩි ප්‍රිවිව් එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ඩිසයින් එක. මම ඒකයි කිව්වේ අපි ඩිසයින් එක කරන අනුව තමයි අපේ ටී-ෂර්ට් එකට මේ ඩිසයින් එක වැටෙන්නේ. ඉතින් මේ පොඩියට ඔයාට බලා ගන්න පුළුවන් හරිම ලස්සනට අපේ ඩිසයින් එක මෙතනට වැටලා තියෙනවා. හරි. මේ විදිහට පොඩි ප්‍රිවිව් එකකින් ඔයාට ඇති තරමක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක කස්ටමයිස් කරනකොට ඔයාට මෙන්න මෙතන ප්‍රිවිව් එකක් පේනවා. හරි. මම හිතනවා ඔයාට ඩිසයින් එකක් කරගන්න විදිහත් පැහැදිලි. දැන් ඩිසයින් එකක් ඔයාට කරන්න දැන් නැත්නම් Canva එකෙන් ඩිසයින් එකක් ගන්න විදිහත් මම ඔයාට පැහැදිලි කරලා කිව්වා. හරි. ඊළඟට මෙන්න මෙතන done button එක තියෙන්නේ. ඔයාට පුළුවන් මේ done button එක ක්ලික් කරගන්න. හරි. done button එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න ඔයාගේ ඩිසයින් එක තියෙනවා. කොච්චර ලස්සනද බලන්නකෝ. මුකුත්ම කරන්න නැහැ. Canva එකට ගියා ඩිසයින් එකක් කරා මෙන්න මෙතනට අප්ලෝඩ් කරා. ලේසියෙන්ම මේක විකිනෙන ගාණක් ගානේ ඔයාට කමිෂන් එකක් ඔයාගේ account එකට ලස්සනට වැටෙනවා. හරි. මේ විදිහට ඔයාට previews බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනද. කස්ටමර් කෙනෙක් මේක දැක්කට පස්සේ එයාට මේ ටී-ෂර්ට් එකට ආසයි නම් ඩිරෙක්ට් ඔයාට පේමන්ට් එක කරලා එයා මේක බයි කරගන්නවා. හරි. ඉතින් මේ විදිහට ඊළඟට ඔයාට තවත් සජෙෂන් ඩිසයින්ස් කිහිපයක් බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ අර අපි කරපු ඩිසයින් එකට අදාළ විදිහට අපිට කිහිපයක් ඩිසයින්ස් products 1000ක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට මග් වලට ඒ ඩිසයින් එක කරලා තිනවා. key tag වලට ඉතින් පිලෝස් වලට ඩිසයින්ස් කිහිපයක් කරලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේවත් අවශ්‍ය නම් මේ විදිහට ඔයාට products විදිහට සෙල් කරගන්න පුළුවන්. හරි. දැන් මම හිතනවා ඔයාලට සම්පූර්ණයෙන් පළවෙනි ස්ටෙප් එක ගැන අපි ඩිසයින් එකක් කරගන්න විදිහ තේරෙන්නේ නැති කියලා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ sell it කියලා බටන් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ. sell it කියන බටන් එක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක edit කරගන්න මොන හරි අවශ්‍ය නැහැ. edit this design කියන එක ක්ලික් කරගන්න පුළුවන්. sell it කියන එක මම ක්ලික් කරගන්නවා. හරි. දැන් අපිට තව පොඩි ඇප්ලිකේෂන් එකක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා.
මම ඔයාලට මේක කරගන්න විදියක් දැන් පිළිවෙලට කියලා දෙන්න. හරි. ඔන්න මම දැන් ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිය කියලා දෙන්න යන්නේ. ඉතින් මම සරලව ෆිල් කරගත්තා ඔයාලට පෙන්නන්න ලේසි නිසා මෙන්න මෙතන එඩිට් ගියාට පස්සේ මම මේ ටී-ෂර්ට් එකේ ඩිසයින් එකට නමක් දාගෙන තිනවා. ඉතින් උදාහරණයක් විදිහට අපි මේ ටී-ෂර්ට් එකේ නිකන් ඇමරිකන් කියලා දෙයක් තිබ්බ නිසා මම chat GPT ට දීලා කිව්වා මට මේකට යුනික් නමක් දෙන්න කියලා. ඉතින් මේ විදිහට මට එයා යුනික් නමක් දුන්නා. මම ඒක පාවිච්චි කරා. ඉතින් අපි හිතමු මොකක් කරා උදාහරණයක් ගමු පූසෙක් ඉන්න පින්තූරයක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට බලන්න cat ටී-ෂර්ට් කියලා දෙන්න. ඉතින් මේ වගේ සරල නමක් ටී-ෂර්ට් එකට ටයිටල් එකක් තමයි දෙන්න ඕනි. මං හිතනවා පැහැදිලි කියලා. ඉතින් මේක ඔයාලට chat GPT ටික ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා ඔයගේ කැටගරි එක. උදාහරණයක් විදිහට කැටගරි එක කොහොමද clothing clothings වල men's t-shirt. ඒ කියන්නේ අපිට t-shirt කැටගරි එකට තමයි මේක අයිති වෙන්නේ. ඒකත් හරි. ඒකත් පැහැදිලි. ඊළඟට මේ description එකක් දාන්න දෙනවා. මේ description එකත් මම ඔහොම copy කරන් ගිහලා description කියන එක chat GPT එකට දාලා කිව්වා description එකක් දෙන්න. ඉතින් එයා දුන්න description එක එහෙම පිටින්ම copy කරලා මම මෙතනට දාලා තිනවා. ඉතින් මම ලොකුවට වෙනස්කම් මුකුත් කරන්න ගියේ නැහැ. ඔයාලට පුළුවන් මේක කියවලා ඔයාලට කැමති විදිහකට කස්ටමයිස් කරලා ඔයාගේ ඩිසයින් එකට අදාළ යුනික් විදිහට description එකත් හදාගන්න. ඉතින් මම හිතනවා ඒකත් දැන් ඔයාලට සරල විදිහට පැහැදිලි ඇති කියලා. ඉතින් මෙතනදී product එකේ changes අපිට කරන්න පුළුවන්. කියන්නේ අපේ product එක කොහොමද පේන්නේ. ඉතින් මේ පේන විදිහ අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම ඒව මුකුත් වෙනස් කරන්න යන්නේ නැහැ. automatically default එන විදිහටම කොහොම තියෙනවා. ඊළඟ මෙතනදී options ඔයාලට all options පෙන්වන්න ඕනද? ඒ වගේ designs වෙනස් කරගන්න. කියන්නේ අපිට මේක පේන විදිහ වෙනස් කරගන්න තමයි මෙතනදී තියෙන. මම මේ මුකුත් කරන්න යන්නේ නැහැ. ඊළඟට මෙතනදී ඔයාලට පල්ලයට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට tags කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ටී-ෂර්ට් එක ඩිසයින් එක අපේ සර්ච් එන්ජින් එකේ උඩටම එන්න නම් මේ ටැග්ස් කියනවා හරියට දෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඩිසයින් එකට අදාළ කිහිපයක් දුන්නා. ඔයාලට 10ක් පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී. මම දැනට 3ක් දුන්නා ලේසි නිසා. ඔයාලට 10ක් මේ විදිහට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ඩිසයින් එකට අදාළ විදිහට මම හිතනවා ඔයාලට ඒකත් පැහැදිලි කියලා. ඉතින් මේ විදිහට ටැග්ස් කියන එකත් ඔයාලට chat GPT එකට කියලා ලේසියෙන්ම ගන්න පුළුවන්. හරි. ඊළඟට මෙන්න මෙතනදී ඔයාලට මෙතන මේ තුනෙන් කැමති එකක් දාගන්න පුළුවන්. මම විදිහට G කියන එක දාගන්නවා. ඊළඟට ඔයාලට මෙන්න මෙතන තියෙනවා පොඩි දෙයක්. මම ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්නම්. මෙතනදී තියෙන දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔයාගේ මේ ප්‍රොඩක්ට් එක $15යින්. $15ෙන් 105ක ඩිස්කවුන්ට් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඩිස්කවුන්ට් එක කියන්නේ 105ක කමිෂන් එකක්. කමිෂන් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් උදාහරණයක් ගත්තොත් ඔයාලට සාමාන්‍යයෙන් 0.76ක් වගේ. ඉතින් ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. මේක අපි 115ක් දැම්මොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී මේක $2කට වෙනස් වුණා. ඉතින් මේ විදිහට ඔයාලට කැමැතිම ගාණක් දාගන්න පුළුවන්. අපි හිතමු 120ක් ඕනි කියලා ඔයාලට. ඉතින් මේ විදිහට ඔයාලට 120ක් දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට කැමැති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. එතකොට ඉතින් ඔයා 120ක් දාගත්ත කියන්නේ ඔයාලට $3ක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට කැමැති ප්‍රමාණයකට මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන ඩිෆෝල්ට් 5නේ තිබ්බේ. 5ම දාගන්නවා. ලොකු වෙනස්කමක් කරන්න යන්නේ නැහැ මේක account එක හදපු ගමන් නිසා. ඉතින් ඔයාලට එහෙම වෙනසක් කරන්න අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට මේ I have මේ agree කියන බටන් එකට මෙන්න මේ විදිහට ටික් එකක් දාන්න පුළුවන්. ඊළඟට මේ post it කියලා තියෙන්නේ. මෙන්න මේක ක්ලික් කරගමු. ඔයාගේ මේ ප්‍රොඩක්ට් එක post වෙනවා. මෙච්චරයි කරන්න තියෙන්නේ. කිසිම දෙයක් කරන්න නැහැ. ඊටාම සරලයි. මේ post it කියන එක දුන්නා. ඊළඟට මෙන්න මේ විදිහට ටික් එකක් දාන්න තැනක් එනවා. මේක දීලා okay දෙන්න තියෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේ විදිහට ඔයාගේ ප්‍රොඩක්ට් එක post වුණා. ඉතින් මේක පැය 24ක් යනවා. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක හරියටම post වෙන්න පැය 24ක් යනවා. ඒ කියන්නේ මේක review කරලා එහෙම තමයි post වෙන්නේ. ඉතින් මේ අතරතුරදී ඔයාලට මේ විදිහට link එකක් දීලා තියෙනවා. ඉතින් මේ link එක ඔයාලට පුළුවන් ඔයාගේ social medias වල ඔයාගේ මොන හරි foreign කට්ටිය ඉන්න groups තියෙනවනේ ඒ වගේ මේ link එක share කරන්න. මොකද මේ link එක click කරලා කවුරු හරි ඔයාගේ product එක buy කරොත් ඔයාලට අනිවාර්යෙන් එකකින් commission එකක් එනවා. මම හිතනවා පැහැදිලියි කියලා. නැත්නම් ඔයාලට කවුරු හරි මේ මෙතන search කළා වගේ design එක යාට ආසයි තුනොත් එතනින් buy කරගන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ link එක promote කරන විදිහත් එක්ක තමයි ඔයාට එන order සංඛ්‍යාව තීරණය වෙන්නේ. ඒ අනුව ඔයාට ලොකු ඉන්කම් එකක් මේ හරහා ගන්න පුළුවන්. මං හිතනවා පැහැදිලි කියලා. මේ ඔයාගේ ටී-ෂර්ට් එක විකිනෙන ගාණක් ගානේ ඔයාගේ account එකට ඔයාට අදාළ commission එක එනවා. මං හිතනවා දැන් ඔයාට සරලව පැහැදිලි කියලා. තව දෙයක් කියන්න ඕනේ ඔයාට order එකක් ආව ගාම ඒ කියන්නේ ඔයාට sell වුණොත් ඔයාගේ product එක මෙන්න මෙතන notifications වල පෙන්නනවා. ඉතින් අපි දැන් post එක publish වුණාමත් මෙන්න මේ විදිහට notifications වල හැමදේම පෙන්නනවා. ඉතින් මේ වගේ ඔයාට හැමදේම මේ notifications වල මේ දේවල් පෙන්නනවා.
තව දෙයක් ඔයාට මේ විදිහට මේ ප්‍රොෆයිල් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන my orders කියලා තියෙන්නේ. මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාට order ඇවිල්ලා තියෙනවා නම් ඔයාට මොකක් හරි design sell වෙනවා නම් මෙන්න මේ විදිහට ඔයාට orders බලා ගන්න පුළුවන්. මේ order history වල මට දැනට එක order එකක්වත් ඇවිල්ලා නැති නිසා ඉතින් මෙතන මොකුත් පෙන්නන්නේ නැහැ. හරි. ඔන්න දැන් ගොඩක් දෙනෙක් බලා හිටපු payment method එක add කරගන්න විදිය ගැන තමයි මම කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාට මෙතන my account කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන්. හරි. ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාගේ account එකට ඇවිල්ලා තියෙන balance එක. මේ තියෙන currently balance කියලා. ඒ කියන්නේ ඔයා කොච්චර order ප්‍රමාණය sell කරාද ඒකම ඔයාට හම්බෙච්ච balance එක ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන්. අපි හිතමු ඔයාට යම්කිසි balance එකක් මෙතන එකතු වුණා කියලා. ඔයාට ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ තියෙන payment method කියලා එකක් මේ තියෙන්නේ. මෙන්න මේක ක්ලික් කරගන්න. මේ ක්ලික් කරගත්තට පස්සේ මේ වගේ තැනකට එයෝ ආව. ඊළඟට මේ earn කියලා තියෙන තැන මෙන්න මේක ක්ලික් කරගන්න. මේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් මේ වගේ chart එක. මේ chart එකේ ඔයාට මෙන්න මේ හරිය ආයෙත් තියෙනවා payments කියලා තැන. මේ තියෙන්නේ payments කියලා. මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා payments settings කියලා එකක්. මෙන්න මේ ක්ලික් කරගන්න. මේ ක්ලික් කරගත්තට පස්සේ මේ හරිය එනවා ඔයාට payment method එකක් add කරන්න තැන. මෙතන හරි. payment settings වලට ආවට පස්සේ ඔයාගේ PayPal email address එක මෙතනදී දෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ පොඩ්ඩක් පල්ලයට ආවට පස්සේ ඔයාගේ informations ටික fill කරගන්න තියෙනවා. ඔයාගේ informations ටික fill කරගන්න. මෙතනදී privacy ප්‍රශ්නයක් තියෙන නිසා මම මගේ informations ටික පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ ටික fill කරගන්න පුළුවන්. fill කරගෙන පල්ලයට ආවට පස්සේ ඔයාට මෙන්න මෙතන submit button එකක් තියෙනවා. මේ submit button එක submit කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් payment settings successful update කියලා උඩින් message එකක් එයි. ඉතින් එහෙම ආවනම් හරියටම ඔයාගේ account එකේ payment informations ටික හරියටම submit වෙලා තියෙන්නේ. හරි මේ sasel.com කියන එකේ ගැන මෙච්චරයි මට කතා කරන්න තියෙන්නේ. ඉතින් කතා කරන්න පුළුවන් හැමදේම මම කතා කරා. කිසිම අඩුපාඩුවක් නැතුව ඔයාලා design එක කරන විදිය, design එක upload කරන විදිය සහ අවසානයේදී payment method එක අපි හරියටම add කරගන්න විදියත් මම ඔයාලට සම්පූර්ණයෙන් මේ වීඩියෝ එකේ කියලා දුන්නා. ඉතින් මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති සහ මේකේ මම කියපු දේවල් ඔයාලට හොඳට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. හරි මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට සෑහෙන වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක ගැන හිතන අදහස ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකේ මොන හරි තැනක් නොතේරෙනවා නම් අනිවාර්යයෙන් මේකත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම අනිවාර්යයෙන්ම ඔයාගේ කමෙන්ට් එක රිප්ලයි එකක් දානවා ඇවිල්ලා. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එක ගැන හිතන අදහස වීඩියෝ එක අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඒ දේවල් ඔයාලට පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. මේ වගේම වීඩියෝස් ගොඩක් මම මගේ YouTube channel එකේ කරලා තිනවා. ඉතින් වෙනද වීඩියෝ වගේම අදත් මම කියනවා කිසිම වෙලාවක අපිට අන්තර්ජාලයේ මුදල් උපයනවා කියලා නිකන් ඉඳලා සල්ලි හොයන්න බෑ. ඉතින් ගොඩක් තැන්වල මම දැකලා තිනවා එහෙම කියනවා. ඉතින් එහෙම අපිට කවුරුත් නිකන් ඉන්නවට සල්ලි ගෙවන්නේ නැහැ. අපි මොකක්ම හරි දෙයක් කරන්න ඕනේ මේ වෙබ්සයිට්ස් වල. එතකොට තමයි අපිට ඒ හරහා මුදලක් උපයන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේ මහන්සි වෙනවට තමයි ඔයාට මුදල් ගෙවන්නේ. ඉතින් ඔයා මේ අද මේ වීඩියෝ එක බලලා එක දවසක් දෙකක් මේ වෙබ්සයිට් එකේ වැඩ කරලා අතහැරලා දානවා නම් ඔයාට මේ හරහා මුදල් උපයන්න බෑ. ඔයා කාලයක් මේ දේ කරන්න ඕනේ. එතකොට තමයි මේ හරහා ඔයාට සාර්ථක ලෙස මුදලක් උපයන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඊළඟ දවසෙත් හම්බෙමු. දැන් අදට මම ගිහිල්ලා එන්න. ඉතින් මතක ඇතෝ කියන අපේ WhatsApp අලුත් channel එකේ link එක මම දාලා තියෙනවා පළවෙනි comment එකේ සහ description එකේ. අනිවාර්යයෙන්ම channel එකට join වෙන්න සහ මගේ Facebook page එකේ link එකත් මම පල්ලෙන් දාලා තියෙනවා. ඒකට like එකක් දාලා අපිත් එක්ක join වෙලා ඉන්න. ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා එන්න. හැමෝම පරිස්සමින් ඉන්න. Got a lot of shit to say, so I'ma do this every day. I'll be writing things until I'm fucking buried in my grave. 6 feet deep under, but my body won't decay. Cause my messages are timeless, so they'll put them on.